හොදිත් එක්ක රසනයි. හොදිත් එක්ක මාහයි. ඉතින් අද විශේෂයි මගේ පොඩි දෙන්න තනියම ඉන්දියාප්ප හදපු දවස. කොහොමද ඒ දෙන්න ඉන්දියාප්ප හැදුවේ රස වින්දි කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මොනවද පුතේ අපි හදන්නේ? අද අපි හදන්නේ ඉන්දියාප්ප. මිටින් දෙන්නට මික්ෂේක හදලා දුන්නා. අම්මා අපිට මික්ෂේක හදලා දුන්නා මේ ඉන්දියාප්ප පිටිත් එක්ක වතුරයි චුට්ටක් සෝල්ටුයි. ඒ මික්ෂේක හදන්න. ගේ පැටවු දෙන්නගේ සිංහල භාෂාව නම් චුට්ටක් වෙනස්. මොකද ඒ දෙන්නම හුරු වෙලා තියෙන ප්‍රංශ භාෂාව කතා කරන්න. ඒ වුණාට මම නම් හරි සතුටුයි දෙන්නගේ දැනට තියෙන ඒ සිංහල කතා කිරීමේ හැකියාව. ගොඩක් දුරට මම try කරනවා ඒ දෙන්නට හොඳට සිංහල කතා කරන්න උගන්වන්න. ඉතින් අපි බලමු අද දෙන්න කොහොමද ඉන්දියාප්ප හදන්නේ කියලා. This is so exciting. මොකද first time තමයි ඒ දෙන්න තනියම ඉන්දියාප්ප හදන්නේ. මේ බලන්න චූටි පුතා යා හරි ලස්සනට මිරිකනවා ඉන්දියාප්ප ටික. හරියට නිකන් හුරු කෙනෙක් වගේ මං හිතනවා චූටි දුවත් ඉතින් ඔන්න අරගත්තා ආච්චි අම්මා වගේ. ඒක මිරිකන්න ඉතින් තද වැඩි මිරික ගන්න බෑ. ඒමයි කියලා ඉතින් අතාරින්න පුළුවන්. අයියත් කරානේ මාත් කොහොමරි කරනවා කියලා ඔන්න ඉතින් දැන් දාගෙන මිරිකනවා ඉන්දියාප්ප ටික. හැබැයි මම හිතන්නේ දෙකක් විතර හොඳට මිරික ගත්තා යත්. දැන් හරි පරිස්සමට හරි ඉන්දියාප්ප තට්ටු ටික තියෙනවා ස්ටීම් කරන්න මම හිතන්නේ ලෑස්ති වෙන්නේ. ඔන්න මෙතන කොහොම හරි වචනේ අමතක වෙලා. ඉන්දියාප්ප දැන් ready තම්බන්න හදන්නේ. පුංචි දවස්වල ඉඳන් මේ දේවල් හරි ලස්සනට කියලා දීලා ඒගොල්ලෝ ඒව තනියම කරන හැටි බලාගෙන මම සතුටු වෙන තරම් ඒක මට වචන වලින් කියන්න හරි අමාරුයි. දැන් මේක ඇතුළේ බලමුකෝ නංගි. හා අයියා. චුට්ටක් මදි. මදි තමයි තව චුට්ටක් තියමු. දැන් අපි බලමුද මේක හරි කියලා නංගි. හා අයියා. දැන් නම් හරි. ෂහා ඒ ටික හරිම හොඳට තියෙනවා. මේ ඉතින් දෙන්න ඔන්න තව වටයක් ඉන්දියාප්ප ටික මිරිකලා ලෑස්ති කරනවා. පුංචි ඇත්තලින් මේ වගේ දේවල් කරන එක ඇත්තටම ඒගොල්ලන්ගේ ඔළුවටත් හරිම හොඳ දෙයක්. සහ ඒදොල්ලෝ අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්නවා මේ දේ. ඉන්දියාප්ප හදන අතරේ චූටි පුතා හරි ලස්සන කතාවක් කිව්වා. අම්මා දැන් මට තනියම වුණත් ඉන්දියාප්ප හදන්න පුළුවන්. ඔයා අසනීප වුණත් මට ඔයාලට දැන් ඉන්දියාප්ප හදලා කන්න දෙන්න පුළුවන් කියලා. මොකද එයා දන්නවා මං ඉන්දියාප්ප කන්න ගොඩාක් ආසයි කියලා. උන් ඉතින් දෙන්නට මම ටේබල් එක ලෑස්ති කරලා දුන්නා කන්න කියලා හොඳටම බඩගිනි වෙලා හිටියේ පව්වනේ. හරි මහන්සිත් ඇති. බලමු දෙන්නගේ රියැක්ෂන්ස් කොහොමද කියලා. ඉන්දියාප්ප ගන්නයි හදන්නේ. අම්මා රස හොද්දක් හදලා තියෙනවා. ඒකත් එක්ක සම්බෝලත් හදලා තියෙනවා. හොදිත් එක්ක රසනයි. හොදිත් එක්ක මාහයි. ඕක තමයි ෆ්‍රාන්ස් බබාගේ ශ්‍රී ලංකන් බබාගේ තියෙන වෙනස. චූටි පුතා සාමාන්‍යයෙන් සිංහල කෑම කන්න මාර මාසයි. චූටි දුව සිංහල කෑම හොදිත් එක්ක ලොකුවට කන්න ආස නැහැ. හැබැයි ඉතින් කොහොම හරි කනවා. ගොඩක් වෙලාවට කන්නේ ඉතින් අයියා කන හින්දා. නැත්තම් නම් ඇත්තටම ආස නැහැ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් press කරලා තියාගන්න. දිගටම මේ වගේ හරි ලස්සන වීඩියෝස් අරගෙන අපි ඔයගොල්ලන්ගේ ගෙදරට එන්නම්. Thank you.